වීඩියෝ එකෙන් බලන්න යන්නේ ඔයාලා යම් පීඩාවක ඉන්නවා නම් අද යම් දුකක වේදනාවක පීඩාවකට පත් වෙලා ඉන්නවා නම් ඒ මොන වගේ හේතු නිසාද ඔයාලට එහෙම වෙලා තියෙන්නේ? ඉතින් ඉදිරියේදී විශ්වය ඔයාට මොනවාද ඒ සම්බන්ධයෙන් කියන්නේ කියන එක තමයි මේ වීඩියෝ එකෙන් මම බලන්න යන්නේ. ඉතින් අපි බලමු මොනවද මේ ලැබුණු කාඩ් වලින් ඔයාලට කියන්නේ කියලා. මුලින්ම ගත්තොත් ඔයා හිතනවා ඔයා හැමදාමත් ඇයි දුකටපත් උනේ? ඇයි මටම මෙහෙම උනේ කියන එක ඔයා හිතනව නේද? ඉතින් ඇත්තටම ගත්තොත් එහෙම ඔයාගේ හිත හොඳ වැඩිකම නිසාම තමයි ඔයාට උහුම වෙලා තියෙන්නේ. මුලින්ම ගත්තොත් ඔයා ළඟ තිබිච්ච ගොඩක් දේවල් අනිත් මිනිස්සුන්ට දීලා තියෙනවා. ඒක ඔයාගේ මුදල් වලින් වෙන්න පුළුවන්. ඒක ඔයාගේ මුදල් වලින් වෙන්න පුළුවන්. ඔයාට තිබුණ දෙයක් වලින් වෙන්න පුළුවන්. ඔයා මෙතන සමහර අය ඉන්නවා වෙන්න පුළුවන් තමන්ගේ නිවස පවා අනිත් අයට දීලා අද දුක් විඳින. එතකොට ඒ වගේම ඔයාගේ අවංක ආදරය අනිත් අය වෙනුවෙන් දීලා තියෙනවා. ඉතින් අන්තිමට ඔයාව ගොඩාක් රැවටීම් වලට ලක් වෙලා තියෙනවා. ඔයාගේ බඩට කන්නේ නැතුව ඔයා අනිත් අය වෙනුවෙන් ඔයාලගේ තිබුණ දේවල් වියදම් කරලා තියෙනවා. නමුත් අන්තිමට ඔයාට මොකද උනේ? ඔයාට දෙන්න කෙනෙක් නැති වුණා. ඔයා දුන්නා. නමුත් ඔයාට දෙන්න කෙනෙක් නැති වෙලා තියෙනවා. ඉතින් ඔයා හිතලා තියෙන්නේ ඔයා වගේමයි අනිත් මිනිස්සු කියලා. ඉතින් ඒකයි මේක බලන සමහරක් අයට මේ පීඩාවටපත් වෙලා ඉන්නවා කියලා පෙන්වන්නේ. ඊළඟට ගත්තොත් සමහරක් අය ඉන්නවා මේ වීඩියෝ එක බලන ඔයා සමහර දේවල් පටන් අරගෙන තියෙනවා. නමුත් ඔයා ඒ දේවල් පටන් ගත්ත උනාට ඔයා ඒ දේවල් පටන් අරගෙන තියෙන්නේ ගොඩාක් ලොකු අධ්‍යයනයක් කිරීමෙන් තොරව කියලා තමයි පෙන්වන්නේ. ඒ කියන්නේ ඔයා සමහර විට ඒ පටන් ගත්ත දේ ඔයා මුලින් අධ්‍යයනය කළා නැහැ. එහෙම නැත්නම් දන්න අයගෙන් ඔයා ඉගෙන අහලා නැහැ. ඔයාගෙම හිතුමනාපෙට ඔයා වැඩ කරලා තියෙනවා. ඉතින් ඒ නිසා ඔයා සමහර තැන්වලදී මේකෙන් පෙන්වන විදියට ඔයා වැටිලා තියෙනවා. ඉතින් ඔයා ඒ නිසා පීඩාවටපත් වෙලා ඇති. ඔයා හිතලා තියෙනවා ඔයා අනිත් අයගෙන් බලාපොරොත්තු වෙන උදව්ව ඔයාට ලැබෙයි. ඉතින් ඇත්තම කිව්වොත් ඔයා හරීම අහිංසක කෙනෙක්. ඉතින් ඔයා හිතනවා ඔයාට පුළුවන් විදියට ඔයා උදව් කරලා තියෙනවා. ඔයාගේ දැනුම අනිත් අයට දීලා තියෙනවා. නමුත් ඔයාට ඔයාගේ ශේෂ්ත්‍රයේදී ඔයා වැඩ කරන් යද්දී ඔයා අනිත් අයගෙන් උදව් බලාපොරොත්තු වුණාට ඔයාට ඒ උදව්ව ඔයාව නැගිටින්න අතහිත ඔයාට ලැබිලා නැහැ. ඉතින් ඒ නිසා ඔයා යම් වැටීමකටපත් වෙලා තියෙනවා කියලා පෙන්නනවා. ඊළඟට ගත්තොත් ඔයා හැම කෙනාගේම ප්‍රශ්නවලදී ඔයා ඉදිරිපත් වෙලා තියෙනවා. අනිත් අයගේ මානසික පීඩාවන් විසඳන්න ඔයා ඉදිරිපත් වෙලා තියෙනවා. හැම කෙනෙක්ගේම දුක ඔයාගේ දුක කරගෙන ඔයා ඒ දුක අහලා තියෙනවා. ඒගොල්ලන්ව වචනකින් හරි ඔයා ඒගොල්ලන්ව සනසලා තියෙනවා. ඒ වගේම සමහර රණ්ඩු වලදී පවා ඔයා ඉදිරිපත් වෙලා තියෙනවා. ඔයා ඒ දේවල් වලට ඒ ගැටුම් වල ඉදිරිපත් වෙලා ඔයාට පාඩු සිද්ධ කරගෙන තියෙනවා. සමහරට ඔයාගේ රැකියාවම මේ වගේ නැති වෙන්නේ සමහර අයගේ. සමහර වෙලාවට තමන්ගේ මානසික නිදහස තමුන් නැති කරගෙන තමන්ට හිටිය යාළු මිත්‍රාදීන් තමුන් නැති කරගෙන තියෙනවා අනිත් අයගේ ප්‍රශ්න වෙනුවෙන්. ඒකම තමයි මේකෙන් පෙන්වන්නේ. නමුත් අන්තිමට ඔයා ඉදිරිපත් වෙච්ච ප්‍රශ්නවලදී ඔයා ඒගොල්ලන්ට මැදිහත්කම් කළා වුණාට ඔයාව අන්තිමට කපලා දාලා ඒගොල්ලෝ එකතු වෙලා තියෙනවා කියලා තමයි මේකෙන් පෙන්වන්නේ. අන්තිමට ඔයා තමයි එතන නරක කෙනා වෙලා තියෙන්නේ. ඒගොල්ලෝ හැමෝම අවසානයේදී එකතු වෙලා තියෙනවා වෙන්න පුළුවන්. ඔයා වැරදි කෙනා කරලා. ඉතින් ඒ නිසා ඔයාට යම් අහිමි වීම සිද්ධ වෙන්නේ නැති. රැකියාව කරන තැන්වලදී ඔයාව කපන්න නැති ඒ නිසා. මොකද ඔයාට තමයි අන්තිමට කොතනදී හෝ මොන ප්‍රශ්නයකින් හරි අසාධාරණයක් වෙලා තියෙන්නේ කියලායි ඒ සම්බන්ධයෙන් පෙන්වන්නේ. ඒ වගේම ගත්තොත් මේක දිහා හොඳට බලන්න. ඔයා මොනවාම හරි මේක බලන අය හැමෝම නෙමෙයි. නමුත් මේක අදාළ වෙන විදිහට ගන්න මේක ජෙනරල් රීඩින් එකක් නිසා මේක බලන අය යම් මොනවා හෝ ඇබ්බැහි වීමක් තුළ ඉන්නවා කියලා පෙන්නනවා. ඒක
සමහර විට කෙනෙක්ට ඇබ්බැහි වෙලා ඉන්නවා වෙන්න පුළුවන්. ආදරයකින් ඔයා රැවටිලා තියෙනවා. නමුත් ඔයාට ඇත්තට ගන්න බෑ යාව. ඉතින් ඒ වගේ ඔයා ඒ නිසා ඔයාගේ කාලේ නාස්ති කරගෙන, ඔයාගේ මුදල් නාස්ති කරගෙන, ඔයා නිර්පරාදේ දුක් විඳිනවා. ඔයාගේ ශක්තිය ඔයා ඒ වෙනුවෙන් වැය කරනවා කියලා පේනවා. ඒ වගේම මේක බලන සමහර අය ඉන්නවා මත්ද්‍රව්‍ය වලට, පැන් වලට, ඒ වගේ ඇබ්බැහි වීම වලට ලක් වෙලා ඉන්නවා. ඉතින් ඒ නිසා ඔයාගේ මුදල්, ඔයාගේ රැකියාවන්, ඔයාගේ තිබුණ ගෞරවය, කීර්තිය ඔයා නැති කරගෙන අපහාසයට, නින්දාවට පත් වෙච්ච අය ඉන්නවා මේ රීඩින් එක බලන. ඉතින් ඒ වගේම තමයි සමහර අය ඉන්නවා ඔයාගේ යම් කඩාවැටීමක් නිසා ඒ කඩාවැටීමෙන් ඔයා මානසික නිදහසක්, මානසික තෘප්තියක් ලබා ගන්න පුළුවන් වෙයි කියලා හිතලා ඔයා අනවශ්‍ය කාන්තාවන් ආශ්‍රය කරන්න, අනවශ්‍ය පිරිමින් ආශ්‍රය කරන්න පෙළඹිච්ච අයත් මේ රීඩින් එක බලන අය ඉන්නවා. මොකද ඇත්තටම මේක ඔයාගේ වරදක් නෙමෙයි. විශ්වය ඇත්තටම ඔයාගේ හිත හොඳ වැඩිකම නිසාම තමයි ඔයාට මේ දේ සිද්ධ වුනේ කියලා තමයි මේ රීඩින් එකෙන් පෙන්වන්නේ. මොකද ඔයා හිතුවා ඔයා වගේමයි අනිත් මිනිස්සු ඔයාට උදව් කරයි, ඔයාට කපටිකම් කරන්නේ නැති වෙයි, ඔයා වගේම අවංකව ආදරය කරයි. ඔයා හිතුවා අනිත් අයගේ හිත රිදවන්නේ නැහැ ඔයා කියලා. නමුත් ඔයාව හිත රිදෙව්වා. ඉතින් ඔයාට ඔයාගේ අවංකකම නිසා, ඔයාට ඒ වේදනාව දරා ගන්න බැරි නිසා ඔයා යම් දේවල් වලට ඇබ්බැහි වෙලා ඉන්නව වෙන්න පුළුවන්. ඒ දුක අමතක කරන්න ඕන නිසා. ඒ වගේම සමහර අය ඉන්නවා නේද ෆෝන් එකට ඇඩික්ට් වෙලා ඇබ්බැහි වෙලා ඉන්නවා මුළු දවස තිස්සේම ඒක තුල ඉඳමින් ඔයාගේ අර දුක හෝ පාළුව නැති කරගන්න මාර්ගයක් හොයන මොනවාම හෝ දෙයකට යම් වශයෙන් ගොඩාක් දෙනෙක් ඇබ්බැහි වෙලා ඉන්නවා කියලා තමයි මේකෙන් පෙන්වන්නේ. ඒක ඔයාගේ වරදක් නෙමෙයි ඇත්තටම. මොකද ඇත්තම කිව්වොත් ඔයාට වෙච්ච අසාධාරණ, ඔයාට දරා ගන්න බැරුව ඔයා යම් දේවල් වලින් ඒකට සතුට හොයන්න හෝ ඔයාට උනේ මොකක්ද කියන එක අමතක කරලා දාන්න ඔයා හොයන විකල්පයක් විතරයි ඒක. ඉතින් දැන් නමුත් ඔයා මතක තියාගන්න ඔයාට ඒකෙන් ගැලවෙන්න පුළුවන්. ඔයාටම පුළුවන්. මොකද මේ කාඩ් එකෙන් පෙන්නන විදිහට මේ පුද්ගලයන් දෙන්නව මේ යක්ෂයා බැඳලා දාලා තිබුණා උනාට මේ දම්වැල් වලින් බෙල්ලේ. නමුත් ඒ දම්වැල් තියෙන බුරුලට. ඒ කියන්නේ ඔයාලට ඕන නම් ඔය ඇබ්බැහියෙන් ගැලවෙන්න. ඉතින් ඒ වගේම තමයි ගොඩක් අය ඔයාව විහිළුවකට අරන් තියනවා. ඒ කියන්නේ සෙල්ලමකට ඔයා hina වෙලා අනිත් මිනිස්සුත් එක්ක කතා කරලා සුහදව ඉන්නකොට අනිත් අය හිතලා තියන්නේ ඔයාව නිකන් පුංචි ළමෙක් වගේ. නැත්නම් ඔයාව රවට්ටන්න පුළුවන් මෝඩ කෙනෙක් විදිහට ඔයාව දැකලා තමයි ඔයාව මේ විදිහට අපහසුතාවයට පත් කරලා තියන්නේ. ඉතින් ඇත්තටම ඔයා මේ මිනිසුන්ට බැහැ කියන්න බැරි කමට හරි මේ මිනිසුන්ගේ හිත රිදෙයි කියලා තමයි ඔයා මේ මිනිස්සුන්ට මොනවා හෝ දේවල් ඔයා ළඟ තිබිච්ච දේවල් දීලා, ඔයාගේ ආදරය දීලා, ඔයා සමහර අය ඉන්නවා මෙතන තමන්ගේ ඉඩම් කඩම් පවා දීලා ඉන්න අය. ඒක තමන්ගේ දරුවන්ට වෙන්න පුළුවන්, නැත්නම් හිතවත්කමට ගොඩාක්ම තමන්ගේ ඥාතියට වෙන්න පුළුවන්. ගොඩාක් විශ්වාසවන්ත ඔයාව බලාගනි, ඔයාට උදව් කරයි කියලා හිතන අයට වෙන්න පුළුවන්. සමහර අය ඉන්නවා විවාහයටපත් වෙයි කියලා හිතලම තමන්ව ආශ්‍රය කරපු කෙනාට තමන්ගේ යම් දේවල් දීලා තියෙන අය ඉන්නවා. විවාහක අය ඇතුලේ තමන්ට හිමි දේපල අනිත් කෙනාට පවර්ලා තියෙනවා. අන්තිමට තමන් අපහසුතාවයටපත් කරලා තමන්ට අසාධාරණකම් කරලා තියෙනවා. ඉතින් ගොඩාක් අසාධාරණ දේවල් වලට ලක් වෙලා දුක් විඳින අය තමයි මේ රීඩින් එකෙන් පෙන්වන්නේ. ඉතින් ඒ කොහොම වුණත් විශ්වය දැන් කියන එකම දේ තමයි මේ හැම දෙයක්ම විශ්වය බලාගෙන හිටියා. ඔයාව වැටෙන්න දුන්නේ නැහැ. ඔයා වැටෙන්න දුන්නේ නැහැ කියන්නේ ඔයා දුක් විඳ. ඔයාට මේ දේෙන් ඔයා අනවශ්‍ය විදියට හිත හොඳ වැඩි කරගන්න අවශ්‍ය නැහැ කියන එක තමයි මේ රීඩින් එකේදී විශ්වය ඔයාට කියලා දෙන්නේ. මොකද විශ්වය හැම වෙලේම කියන දෙයක් තමයි ටොක්සික් මිනිසෙක් දැක්කද අපි යාගෙන් ගැලවෙන්න ඕනේ, අපි යාගෙන් ඈත් වෙන්න ඕනේ, අපි අපේ සීමාව රැකගෙන ජීවත් වෙන්න ඕනේ කියන එක. ඉතින් ඔයා ඒකෙන් එහාට ගිහිල්ලා ඔයාගේ අවංකකම නිසාම තමයි ඔයා යම් රැවටීමකට ලක් වෙලා තියෙන්නේ. ඉතින් විශ්වය නමුත්
අත්හැරියේ නෑ. ඔය ඉතින් ඉදිරි කාලේදී කවදාවත් ওই වගේ දේවල් වලට ආයෙත් අහු වෙන්නේ නෑ කියන එක තමයි මේ රීඩින් එකෙන් පෙන්වන්නේ. ඉතින් විශ්වය ඔයාලට කියන්නේ දැන් ඇඬුවා ඇති, දැන් තැවුනා ඇති. ඉදිරියේදී සියල්ල ඔයාට ලැබෙන්න යනවා. ඔයාට අවශ්‍ය කරන ගෞරවය, ආදරය, ඒ හැම දෙයක්ම ඔයාගේ ළඟට විශ්වය ගෙනත් දෙන්න ඔන්න මේ රීඩින් එකෙන් ලොකු බලාපොරොත්තුවක් දෙනවා. මොකද ඔයාට විශ්වය ඊළඟට පෙන්වන්නේ මේ සන් කාඩ් එක සහ වීල් ඔෆ් ෆෝචූන් කාඩ් එක. ඉතින් සියල්ල ඔයාට ළඟා වෙන කාලය. ඔයාලගේ හඳාහනරම් බැලුවොත් ඔයාලා අපල කාලවල තමයි ගෙවලා තියෙන්නේ. ඉතින් ඒ අපල කාලවල දැන් ඉවරයි. මේ රෝදයේ ඔයා මෙච්චර කල් යට වෙලයි හිටියේ. නමුත් මේ රෝදය දැන් ඔයාගේ ඉවත් වෙලා ඔයාගේ උඩටයි දැන් කැරකෙන්නේ. ඉතින් ඔයා දැන් නිදහස් වෙන්න යනවා කියලා තමයි විශ්වයට කියන්නේ. ඔයාගේ වාසනාව තමයි දැන් කැරකෙන්න හදන්නේ. ඉතින් ඔයාගේ අඳුරු ජීවිතේට එළියක්, හිරු එළියක්, හිරු ආලෝකයක් පායන්න යන්නේ. ඔයා කරපු මොඩකම් වලට, ඔයා කරපු කැපකිරීම වලට, ඔයා විඳවපු වේදනාවන්ට, ඔයා හෙළපු කඳුළු වලට දැන් ඔයාට සාධාරණයක් ඉෂ්ට වෙන්න යන්නේ. ධනාත්මක ශක්තිය ඔයාගේ ජීවිතයට ඇතුළත් කර ගැනීම සඳහා ඔයා විශ්වයට ස්තුතිවන්ත වෙලා මෙච්චර කාලයක් ඔයාගේ ජීවිතය ආරක්ෂා කළාට, මේ දුක් වේදනා ඉවසාගෙන ඉන්නට වඩා ශක්තිය දුන්නට ස්තුතිවන්ත වෙලා විශ්වයට කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම තමයි ඔයා වගේම දුකෙන් ඉන්න කෙනෙක්ටත් සහනයක්, බලාපොරොත්තුවක් ලබා ගැනීම සඳහා මේ වීඩියෝ එක ඒගොල්ලන්ටත් බලන්න ෂෙයා කරන්න. ඉතින් ඔයාලා සියලු දෙනාටම විශ්ව මෑණියන්ගේ පිහිටයි. ස්තුතියි.